කවුරුත් ජනාධිපතිලා නැහැ. වෙන්න හිටපු කෙනෙක් කියන්නේ මන්ත්‍රී පාරමා. මයිටි පාරේ ඉස්සර වගේ ඉලා වැඩේ කරගත්තා. අකිලගේ තිබ්බද නෑනේ. ඕක ගන්නවන 80. අර ජේ.ආර් වගේ මරණකට අරගෙන මැරෙන්න ගියාම මම මේකට ජනාධිපති අපේක්ෂකවරු කිව්වා ඉස්සලා අගමැතිකම අරගෙන 70 වෙනකන් විතර ඉඳලා ඊට පස්සේ ජනාධිපතිකම ගන්න. එතකොට 80 එහෙම යන්න. ජනාධිපතිකම ඉවර වුණාට පස්සේ පද වෙනවා. නැත්නම් පද වෙන්නේ නැහැ. සත්විති පත්තරේ නැති විස්තරේ. මම හල්වලුවෙන් දාලා කුරුණෑගල පාරක දානකොට දයාසිරි අමතුමා බැම්මක ගහලා දෙන අපි තමයි හොඳටම කරේ. මම ඒක බැලුවම අපේ හම්දුනේ හොඳටම කරේ ගෝඨාභයනේ ඔකට කිව්වේ. ගෝඨාභය ලියපු එක දැන් හොඳටම කරලා තියෙන්නේ මේගොල්ලෝ. අපේ දිසානායක මන්ත්‍රීතුමා මන්ත්‍රී කාලේ කරපු ප්‍රකාශයක් ගියා මේ තිරේ. විදුලි බිල 3න් එකක් අඩු කරනවා. 3න් එක කෙසේ වෙතත් 3 තියෙනවා විදුලි බිල අඩු නැහැ. අපේ පාර්ලිමේන්තුවේදී හඬ නගනවා මාස 18ක් මම දයාසිරි රෝහිත වේගුණවර්ධන පාර්ලිමේන්තුවේ අතහැරියේ. හිරගෙදරට ගෙනියනවා බදුල්ලෙන් බස් එක දාගෙන බස් එකේ ගෙනාව කොළඹට. බදුල්ලේ ඉඳලා හිරගෙදර බස් එකේ කොළඹට. මේ විදිහට අපේ පරිගත්ත නඩු 8ක් දාලා තියෙනවා. මාසෙකට නඩු 4ක් හැමදාම අහනවා. හැබැයි එහෙම නඩු අහලා එහෙම කටවහලා එහෙම නවත්තන්න පුළුවන් මිනිස්සු නෙවෙයි මේ ඥාන සම්පත. එන්නදේ මෙතන කවුරුත් ජනාධිපතිලා නැහැ. වෙන්න උවමනාවකුත් නැහැ. වෙන්න හිටපු කෙනෙක් කියන්නේ මන්ත්‍රී පාරමා. මයිටි පාරේ ඉස්සලා කතා කරලා යාට. ඒ කාලේ. මයිටි පාරේ ඉස්සලා කතා කරාම එයා පොඩ්ඩක් පරක් වුණාම මයිටි පාරේ ඉස්සලා ගිහිල්ලා වැඩේ කරගත්තා. ඒ අරගෙන මෙතන කිසි කෙනෙක් නැහැ. දැන් එතුමාගෙත් ඒ සිහිනේ නැහැ. අකිලගේ තිබ්බද නෑනේ. එහෙම සිහින කාගේවත් නැහැ. සිහින කියන අය ඉන්නවා. හැබැයි අපි කියන අය ගලවන්න පාර්ලිමේන්තුවේදීත් මම කිව්වා තරුණ කාලේ ජනාධිපතිකම ගන්න එපා කිව්වා මම මේකේ බෙලෙන්න. මොකද දයාසිරි අමතුමා ඔයාලට 60යිද නේද? ඕක ගන්න ඕන 80. මොකද දන්නවද 77 ජේ.ආර් අවුරුදු 77 ගත්තේ. ඕක 60 ගත්තට පස්සේ ආයෙ අර මෛත්‍රී පාලසිරිසේන මාත්‍යාලා වගේ ගෝඨාභය මාත්‍යාලා වගේ ජනාධිපතිලා නිකන් ඇවිදලා ඉන්න එක හරිනේ. අර ජේ.ආර් වගේ මරණකට අරගෙන මැරෙන්න ගියාම මම මේ ළඟදී ජනාධිපති අපේක්ෂකවරු කිව්වා අර චීන 105 උත්සවයේදී මම හදිස්සියෙන් ඉපා ඉස්සලා අගමැතිකම අරගෙන 70 වෙනකන් විතර ඉඳලා ඊට පස්සේ ජනාධිපතිකම ගන්න. එතකොට 80 එහෙම යන්න පුළුවන්. දීපෙවියේ තුන්දා ගියේ තරුණයෙක් මේක කරුණ වයසේ ඉඳලා කලින් ජනාධිපතිකම් ගත්තම ජනාධිපතිකම ඉවර වුණාට පස්සේ පද වෙනවා. නැත්නම් පද වෙන්නේ නැහැ. දැන් පද වෙනවා. ඒ නිසා පොඩ්ඩක් පරණ වෙලා ගන්න. මම හැමෝටම කියනවා. තරුණ කාලේ ගන්න එපා. පරිණත වෙලා ගන්න. නරේන්ද්‍ර මෝදි වෙන්නේ තුන් පාරක් අගමැති ඉන්දියාවේ. ඔය ඉන්නේ ලස්සන. අනේ ඉඳා පරිණත වෙන්න ඕන මේ වැඩේ කරන්න. නිසා මම මේ වෙලාවේදී කියනවා. අනුන්ට උපකාර දෙන්න හරියට දක්ෂයි මෙයා. යා කොහොමද අනුන්ට තමයි උපකාර දුන්නේ? සමුද්‍රයටම ගිහිල්ලා අපි හදපු ජල යෝජනා ක්‍රමයේ අපි ආරම්භ කරපු ජල යෝජනා කරේ එයා හැටේ වගේ මේ පෙරද විවෘත කරා. එයාට වගේ විවෘත කරා අපි හදපු ජල යෝජනා ක්‍රමය. ඒ නිසා මෙයාන්ඩෝ ගැන කියන්න දෙයක් නැහැ. මාර්ගවල තියෙන නිවාසයේ කඩිය ගන්න. සජමේ මන්ත්‍රීවරු තව 4-5 දෙනෙක් සජමේ අයත් ඉන්නවා. දැන් හැමදාම ඉන්නේ මම. දැන් උයාගෙන කාගෙන ඉන්නේ මම. හැබැයි මම බලනවා එක ගෙදරකවත් දුම යන්නේ. අනිත් ගෙවල් වල දුම නැහැ. ඈ මොකද කියනවා කවුවා? ඇව්වම පව්
මොකද හේතුව උදේට ගිහලා කනවා පාපි මේ. දවල්ට කන. තුනට තේ බොරු. ඇවිල්ලා පුතිය ගන්න. එච්චර. ඒ හේතුව. මේ ළඟදී මට කිව්වා එක්කෙනෙක් මන් දිනුමා අපි හරි දුකක් විඳින්නේ. ඔය 159ම සැප විඳින්නේ. 159 සැප විඳිනවා. කට්ටිය. අර පැත්ත බලනකොට මේකත් පේන්නේ. අම්මට උඩුවම්දුරනේ මත්තට දෙනවා මේ දවස්වල. ඇයි මං ඊයේ කිව්වා මේ ගහිලා මේ ආත්මේ බැරුණොත් පෙරදැක්ක තමයි ඊළඟ ආත්මේ හරි මට හම්බෙන්නේ කියලා. මාර දෙසිල්ලක් දෙසන්නේ. ලුණු ගේට කියන්නේ ඉස්සලා ගේනවා. අල ගේට කියන්නේ ඉස්සලා ගේනවා. හාල් අවුරුදු 3කට ගෙනල්ලා තියෙනවා. ඔය ගොවියෝ අනාථ වෙලා ඉන්නේ හාල් ගෙනල්ලා තියෙනවා. මිනිහා මැඩ පොඩි මාර්සියක් ගන්න. මාර්සිය වැරදුනා. මොකද මාර්සිය? හාල් කිලෝ 20ක් රජයේ සේවකයන්ට දෙන්න ගියා. වැඩේ ආවේ ගයින්නේ මේ හාල් ටික ඉවර කරගන්න. ඊළඟට මිනිහට ආයෙ බඩු ගේන්න. දැන් මේ දවස්වල හාල් වැඩිනේ. රජයේ සේවකයෝ බැලුවා ඒකට ඇන්දේ නැහැ. මිනිහා ඊපස්සේ අනිත් පවෝදා කියනවා මම මේකක් කිව්වේ නැහැ. මුංගේ කටවල් වලට හාමුදුරනේ මේ මයික් එක මිනිහා මෙන්න මේ හිරු එකේ මයික් එක අරගෙන මේක ඇයි කරන්නේ මුංගේ පටවලට මේ මයික් අපි කන්න ඕන අපිට ගහපු මඩවලට ඒ අද කියන එක හිට නෑ කියනවා ඒ අද ලාල්කාන්ත කියනවා හාමුදුරෝ බත් මුංගේ කන්න එපා උඹ බත් කන්න එපා නම් කියපන් අපිට කන්න ඕනද තුන්වේ කන්න එපා බත් සීනි වැඩි සීනි හැදෙනවා ඔතන මොනවද කන්නේ මේ සිංහල රටේ සිංහල හාර කන්නේ මොනවද කන්නේ ඔක තමයි ඇත්ත කතාව. හමුදාපතිගේ කාලේ ඉවරයි 7 මාසෙ දෙවෙනිදා. කලින් දීර්ඝ කරා දැන් ආයතනයක් දීර්ඝ කරන්න ඉල්ලුවා. දැන් කවුද හමුදාපති මතකන්නේ? දෙවෙනිදා රෑ අරන් ගියා හෙන්න වට්ටියා කාදිනල්ගේ ගෙදර. මේ හමුදාපති. දැන් ඉන්න හමුදාපති පළතුරු වට්ටියක් අරන් ගියා. වට්ටිය හදපු මිනිහා තමයි මට කිව්වේ. දැන් මේ හමුදාපති 7 වෙනි මාස 2028 ජනවාරි හරි පෙබරවාරි වෙනකන් දීර්ඝ කරනවා. මේක දීර්ඝ කරාම මේජර් ජෙනරල් නිලන්ත ඊළඟට නිලන්ත බේමරත්න. එයා ඉවරයි. මේජර් ජෙනරල් උඩුගම ගෙදර යනවා. නලින් බණ්ඩාරනායක ගෙදර යනවා. ශාන්ත හේවගේ ගෙදර යනවා. මේ කිසිම කෙනෙකුට හමුදාපති දූරේ නිකන් එක දවසක් මේ අය මේ රට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු කිසිම කෙනෙකුට මේ හමුදාපතිකම ආයෙ ලැබෙන්නේ ඊළඟ පෙබරවාරි මාසයේ හරි අප්‍රේල් මාසයේ හරි මේ ටික යනවා ඊළඟට එන්නේ ප්‍රනාන්දු කෙනෙක් ඒ නිසා මේ සම්පූර්ණ මේ ළඟදී ගිහිල්ලා තියෙනවා පාදම ගොඩක් මඩකලපුව හමුදාවල තියෙන ලොකු රිසෝට් බංගලෝ හදාගෙන රැක නවතින්න දැන් ගිහිල්ලා හමුදාවේ බංගලාව හමුදා බංගලාවලින් හමුදාවෙන් තමයි කැම්ප් බීම සියලු සැප පහසුකම් ලබා දෙන්නේ. මේ ආණ්ඩුව යන්නේ දැන් ඒ විදිහට. අපේ මහානායක හමුදුරු ගාව ගිහිල්ලා මාගතුලකට දරයක් වැඳලා එනවා. ඈ ඉතින් මාගතුලකට දරයක් වැඳලා එනවා අපේ මහානායක හමුදුරු ගාව. ඒ වුණාට වැඩේ යන්නේ කාදින. හමුදාපති කාදින, CID එක කාදින, සියල්ල කාදින ළඟින් තමයි වැඩේ යන්නේ. මට මේ වගේ කොට 10. මට ඒවට කමන්නේ. මම අර එක සැරයක් කිව්වනේ හොඳ වෙලාවට කාදිනල් මේ පාපුන් නැද්ද කියලා නැත්තම් මේකක් කිව්වා. මේක වතිකාවක් කරනවා කියලා මම කිව්වා පාර්ලිමේන්තුවේ. දැන් මේ ආම්දුරු කෙනෙක් මගෙන් ගාව මොකද බයද කටවහගෙන ඉන්නේ මේ ටිකේ කියලා. ආම්දුරු බය නැහැ. බය කියන එක පේන්නේවත් නැහැ. අර ඌරුහම් වගේනෝ මේ ළඟදී වෘත්තීය සමිති නායකයෙක් ඉන්නේ. චාමල සම්පාත් ඊළඟට ඔයාට ජම්පර් කියලා මට කිව්වා. දෙයි ආම්දුරුනේ මේක මයින්ඩ් එක තමයි මේකයි තෝය අර වෙලඳාරම කියයි අපේ ආණ්ඩුව කාලේ නෙමෙයි විපක්ෂේ ඉන්න කාලේ දෙහිවල ගියක් හොරට ලියලා ඔප්පු හදලා වෙන මිනිහෙකුට විකුණලා දෙහිවල උසාවියේ නඩුවක් තියෙනවා. එතකොට උන්ට නඩු නෑ අපි ජම්පර් අදින්න ඕනේ මේ ළමයින්ට පෙර පාසල් බෑග් එකක් දීලා මං අදින්න ඕනේ. ඔන්න කෙලියේ. ඉතින් මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ හැම එකක්ම බය කරලා. එදා ජීවිතේ මාත්‍රික දේශනෙට ගියා. ඒ දේශනේ පොඩි කෑල්ලක් මම මෙතනදි කියනවා. සමහර විට මේක කිව්වම මට සමහර විට දඬුවම් වැඩෙන්නත් පුළුවන්. අධිකරණයට අපහාස කරනවා.
කරන්න දෙන්නේ දැන් අපිට වැඩි අධිකරණයේ අපහාස වෙනවා කියන නෝනතර ඒගොල්ලෝ ඉක්කාගෙන ඉන්නවා නම් වරදාම පතාව දීලා තනතුරු දීලා අපි හිරේ දාන්න එක ලියලා තියාගන්න මහත්තුරු අවුරුදු දෙකෙන් පස්සේ අපේ ආණ්ඩුවක්ගෙන් පස්සේ නැවතේ සියලු නඩු අහලා ඒගොල්ලෝ හිරේ දාන දවසේ එනවා කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. පගාව දීලා පත්වීම අරගෙන පගාව දීලා තනතුරු අරගෙන ඒ වගේ නඩු අහලා අපි හිරේ දානවා. ඒක බලන්නද මේ ඔබතුමා නඩුකාරන්ට උගන්වපු මිනිස්සු දායසිරිට උගන්වපු මිනිස්සු ඒක බලන්නද ඊළඟ මාතක වවුනේ ඉස්සම මීට වැඩි කතා කිරීම බලාපොරොත්තු වෙන්නේ මේ වේදිකාවේ අපි කියනවා අපිට එකතු වෙමු අපි ජනාධිපති කෙනෙක් ඕන නම් අපි හදන්නම් හැබැයි හදන කෙනා හදන එකතු වෙලා කියන්නේ මම මේ සැරේ ජනාධිපති අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ කියලා. එහෙම නැති කෙනෙකුට ඕගොල්ලෝ එකතු වෙන්න එපා. එකතු වෙලා මේ රට හදන මුන් එළවන මුන් ගෙදර මෙතනින් පන්නන දිනේ ළඟ එනවා. ඒකට සූදානම් වෙන්න. මං හිතන්නේ තව ඉවසුවා ඇති කියන කාලයේ පාර්ලිමේන්තුව අස්සෙම තොටික කාලෙකින් එයි. සාවසාන වශයෙන් අර මම කිව්වා පරිගමානයේ ගහකට බැලුවා බැම්මේ හොඳටම අපි තමයි කරේ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මේගොල්ලන්ට ඕගොල්ලෝ හොඳටම කරන්නේ රැට කියන එක ගෙමින් මන් නිහඬ වෙනවා සිල් දනාට